ඔබතුමාලා මේ කවුරු හම්බෙන්නද? විදුහල්පතිතුමා හම්බෙන්නේ කියලා මට ගෙදර පණිවිඩයක් කියලා දුන්නා. මම විදුහල්පතිතුමා හම්බෙන්නේ. හරි හරි. ඒ කියන්නේ විදුහල්පතිතුමා පණිවිඩේ වන්න ඇත්තේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්නනේ තාත්තේ. ඒ හින්දා තව අපි ප්‍රශ්න ඇති කරගෙන තේරුමක් නෑනේ අපේ තාත්තේ. අනික විදුහල්පතිට ගැහුවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑනේ තාත්තේ. අනකෝ. අනේ පියසිරි සර්, කුමාරි ටීචර්, මේ විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න යන්නේ. පොඩ සම්තුන් එන්නකෝ. දැන් ඔයාලා ප්‍රින්සිපල්ට ගැහුවා කියලා. ප්‍රශ්නේ විසඳෙන්නේ නෑනේ මචං ගැහුවා කියලා නේ. මේ අන්න ඔබ කියන්නේ නැත්නම් ගහනවද විදුහල්පතිතුමා අපි අන්සර් යන්න. රද වෙච්ච එකේ. ඉවන්ද ඔක්කොම කරලා. මල්ලි මොකෝ නිකන් ඇදේලා. ඇදේලා? රීප පටියක් තියලා එන දෙයක් යවුවා නම් කෙලින් කරලා ගත්ත හැකි. කෙලින් කරලා ගන්න. මුදලාලි කැත වැඩ කරන්න එපා. තමසර හනිමුන් එකට මට ඇඳක් හදලා දුන්නේ. ඔව්. එදා රෑ මේ කඩන් වැටුණානේ. මගේ මේ කොන්දත් ඉවරයි. මාර බුදියාමක් නේ මල්ලි බුදියලා තියෙන්නේ. බුදිය ගන්න. බුදියලා නම් කමක් නැහැ. නිකන් ඉඳ ගන්න කියලා කඩන් වැටුණා. අන්න එකනේ කියන්නේ. බුදිය ගන්න තියෙන ඇඳේ ඇයි මල්ලි ඉඳ ගන්න කිව්වේ? දැන් ඉඳ ගන්න තියෙන පුටුවේ බුදිය ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අන්න ඒ වගේ බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අපි අවශ්‍යතාවය තමයි සැපෙමු දෙන්නේ. අපි වක්කීමක් ඇතුව වැඩ කරන්නේ. ලොකු මැනේජ්මන්ට් එකක් එක්ක යන කම්පැනියක් මේක. මේකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මේකේ ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, මේකේ ක්වොලිටි ටිකර්ස්ලා ඉන්නවා, බාසවෙල්ලා ඉන්නවා, බාසවෙල්ලා ගෝලයා ඉන්නවා. මං ඉන්න ඕන විදියට කැටයන් පවා ගහන්නේ AI ප්‍රොම්ප්ට් දාලා. එහෙව් කීර්ති නාමයක් තියෙන මේ කම්පැනි නම කැත වෙන විදිය වැඩ කරන්න එපා මල්ලි. කොටිම කිව්වොත් බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගන්න යන්න එපා මල්ලි.